රුසියානු බාණ්ඩ ප්‍රවාහන ගුවන්යාන වගයක් ඉරානයට ගොඩ බැස්සුවා. ඉතින් මේවායි තිබුණු අවිපද්ධතියක් නිසා නේටෝ සංවිධානය හදිස්සි රැස්වීමක් ඇඳවලා දෙනවා. ඇත්තටම මේ පද්ධතිය ඉරානයට දෙනවා කියන්නේ නිකම්ම අභිගනු දෙනවක් නෙවෙයි නෑ. මේක මොස්කෝ නුවරේ ඉඳන් වොෂින්ටන්ට දෙන ඉතාම පැහැදිලි ඍජු මූලෝපායික පණිවිඩයක්. ඒ තමයි දශක ගණනාවක් තිස්සේ තිබුණු ඇමරිකානු ගුවන් බලයේ යුගය දැන් අවසන් කියන එක. හරි මේ මුළු අර්බුදයම හදවත තමයි S500 Prometheus කියන මේ තාක්ෂණය. සරලවම කිව්වොත් S500 හදලම තියෙන්නේ එකම එක දෙයකට. ඒ තමයි ඇමරිකාවේ හොඳම වටිනාම හොයාගන්න බැරිම යුදෝපකරණ. ඒ කියන්නේ F-35 වගේ ස්ටෙල්ත් ප්‍රහාරක යාන B-2 බොම්බ යාන අභ්‍යවකාශයේ තියෙන චන්ද්‍රිකා පවා දඩයම් කරලා විනාශ කරන්න. මෙතනදී අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි S500 කියන්නේ S400 එකේ පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් නෙවෙයි. නෑ. මේක සම්පූර්ණයෙන්ම වෙනස් මට්ටමක දෙයක්. පරම්පරාවක පිම්මක්. S400 එකට හොයාගන්න අමාරු ස්ටෙල්ත් යාන S500 එකට හරිම ලේසි ඉලක්ක බවට පත්වෙනවා. කිලෝමීටර් 600ක් හිතලා බලන්න ඒ දුර. ඒ කියන්නේ ඉරානයේ ඉඳන් මුළු පර්සියානු බොක්කම අල්ලපු රටවල් වල ගුවන් සීමාව පවා මේ පද්ධතියේ ඉලක්කයක් බවට පත් වෙනවා. එකපාරටම මුළු කලාපයම අවදානම් කලාපයක් බවට පත් වෙනවා. Mach 9 ඒ කියන්නේ ශබ්දයේ වේගය වගේ නව ගුණයක්. ලෝකේ තියෙන වේගවත්ම ජෙට් යානාවකටවත් මේකෙන් බේරෙන්න බෑ. ලොක් ඔන් වුණා කියන්නේ ප්‍රතිඵලය බොහෝ දුරට ස්ථිරයි. ඉතින් ප්‍රශ්නේ මේකයි. ඇයි රුසියාව තමන්ගේ වටිනාම බලවත්ම හමුදා රහසක් මේ විදිහට ඉරානයට දෙන්නේ? මොකක්ද මේක පිටිපස්සේ තියෙන ලොකුම පණිවිඩය? මේක තේරුම් ගන්න නම් අපි මොස්කෝ ටෙහෙරාන් සම්බන්ධය දිහා බලන්න ඕනේ. යුක්‍රේනයට ඩ්‍රෝන දෙන එක එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී උදව් කරන එක වගේ දේවල් එක්ක මේ සම්බන්ධය ශක්තිමත් වුණා. ඒත් S500 දෙනවා කියන්නේ ඒ සම්බන්ධය සම්පූර්ණයෙන්ම වෙනස් මට්ටමකට ගෙනාවා කියන එකයි. ඉතින් අන්තිමට රුසියාව වොෂින්ටන්යට කියන දේ හරිම පැහැදිලි. ඔයාලගේ ගුවන් බලය කියන්නේ අපි කැමති ඕනම වෙලාවක ඕනම තැනක අහෝසි කරන්න පුළුවන් වරප්‍රසාදයක් විතරයි. මේකෙන් පෙන්නුම් කරන්නේ ලෝක යුද සිතියම තීරණය කිරීමේ බලය Tamanටත් තියෙනවා කියන එක. හරි. මේ මූලෝපායක පණිවිඩය දැන් යුද පිටියේ ඇත්තක් වෙමින් තියෙනවා. ඉතින් කොහොමද මේ එක අවිපද්ධතියකින් මුළු ගුවන් යුද්ධයම නීති රීති ක්ෂණිකව වෙනස් වෙන්නේ? එලං අපි කෙලින්ම අහමු ඇමරිකානු ගුවන් මෙහෙයුම් වලට මේක කොච්චර විනාශකාරීද? අපි බලමු මේකේ ඇත්තම බලපෑම. මෙන්න මේ ගණන් හිලව් දිහා බලන්න. මේක හරිම අසාධාරණ ගනුදෙනුවක්. ඉරානයට පුළුවන් ඩොලර් මිලියන 5ක් විතර වටින මිසයිලයකින් ඩොලර් බිලියන 2ක් වටින B-2 බොම්බ එකක් බිම දාන්න. මේක ඇමරිකාවට කවදාවත් දරන්න පුළුවන් පාඩුවක් නෙවෙයි. හිතන්න S500 පද්ධති 3-4කින් මුළු ඉරානයටම උඩින් අහස වහලා දානවා වගේ වැඩක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇමරිකානු නියමුවන්ට දශක ගාණක් තිස්සේ පුරුදු වෙලා හිටපු ආරක්ෂිත ගුවන් මාර්ග එක රැයකින් අතුරුදහන් වෙනවා. ඒ වගේම යන්ත්‍ර සූත්‍රවලටත් වඩා වටිනා දෙයක් තියෙනවා. ඒ තමයි මිනිස් ජීවිත. ඩොලර් මිලියන 80ක යානයක් සමහර විට ආය හදන්න පුරුවන්. ඒත් අවුරුදු ගාණක් පුහුණු කරපු පළපුරුදු නියමුවෙක්ව ආය හදන්න බෑ. දැන් තමයි අපි එන්නේ භයානකම කාරණයට. මේ S500 පද්ධතිය ක්‍රියාත්මක කරන්න රුසියානු නිලධාරීන් ඉරානයේ ඉන්නම ඕනේ. හිතන්න ඇමරිකානු ප්‍රහාරයකින් රුසියානු හමුදා නිලධාරියෙක් මැරුණොත් එතනින් එහාට මොකද වෙන්නේ? ඒක තුන්වෙනි ලෝක යුද්ධයකට පාර කපන්න පුළුවන්. ඉතින් මේ අලුත් තත්ත්වය ඇතුලේ ඇමරිකාවට තියෙන හරිම අමාරු තෝරා ගැනීම ටිකක්. කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්නේ? මොනවද ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේවල්? බලන්න මේ විකල්ප දිහා. එකක්වත් හොඳ නැහැ. ඈතින් ඉඳන් මිසයිල ගහන්න පුළුවන්. ඒත් ඒක ප්‍රතිඵල අඩුයි. කෙලින්ම ගිහින් S500 වලට ගහන්න හැදුවොත් තමන්ගේ නියමුයුයි රුසියානු නිලධාරීනුයි අතර ඍජු ගැටුමක් ඇති වෙනවා. අනිත් විකල්පය තමයි පාඩුව පිළිගෙන මෙහෙයුම් කරන එක. මේ කොයි දේ කළත් පරණ තත්ත්වයට නම් ආයන්න බෑ. මේකේ බලපෑම මැද පෙරදිගට විතරක් සීමා වෙන්නේ නෑ. නේටෝවට, ඊශ්‍රායලයට මේ හැමෝටම තමන්ගේ සැලසුම් වෙනස් කරන්න වෙනවා. අනිත් පැත්තෙන් චීනය මේ දිහා බලාගෙන ඉන්නවා රුසියාව කොහොමද ඇමරිකාවට අභියෝග කරන්න කියලා. අවසානයේදී මුළු කතාවම එක ප්‍රශ්නයකට ඉදිරි වෙනවා. රුසියාවට එක්ක කෙලින්ම යුද්ධයකට යෑමේ අවධානය අරගෙන හරි ඇමරිකාව S500 පද්ධති වලට පහර දෙන්න ඕනේද? උත්තරේ මොකක් වුණත් එක දෙයක් පැහැදිලි. ගුවන් යුද්ධයේ නීති දැන් සදාටම වෙනස් වෙලා ඉවරයි.